මේ වීඩියෝ එක ඉතාම තීරණාත්මක වීඩියෝ එකක්. මොකද දන්නවද? රාවණා ගැන. රාවණා ගැන ගොඩක් අය අහලා තිබුණු ප්‍රශ්නයක්. ඒ නිසා අද මම කල්පනා කරා ඔයාලට රාවණා ගැන කියන්න. ඉතින් රාවණා කියලා කියන්නේ අපි දන්න සාහිත්‍යමය ඉතිහාසය තුළ ඉතාම දක්ෂ හැකියාවන් වලින් පරිපූර්ණ වෙච්ච මිනිස්සෙක්. එච්චර දක්ෂ රාවණාව ඉන්දියාවේ කොහෙන්දෝ මන් දන්නේ ආපු එකෙක්. තමන්ගේ සේනාවකුත් නෙමේ දෙතුන් දෙනෙක් ඔය හැචා බැචාලා දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ රාවණා කියන ලංකාවට අධිපති අපේ රජතුමාව මැරුවා කියලා කියනවා. මේ කතාව අවසානයේදී රාවණාව පරාජය කරලා රාම ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට මේ රාම ජයග්‍රහණය කරලා ඉන්දියාවට ගෙනියලා තියෙනවා තමන්ගෙන් පැහැරගෙන ආපු සීතාව. මේක අපි දන්න කතාවනේ. එතකොට සීතාව පැහැරගෙන ආපු මේ රාමට පොඩි සැකයක් ආවා. රාම තමන්ගේ ආදරවන්තියට රාවණාගේ අතින් කරදරයක් වුණාද කියලා. ඇත්තටම ඒ සැකේ නිසාම මෙයා මොකද කරන්නේ? ගිනිමැලයක් ගහලා කියනවා සීතට මේ ගිනිමැලේ මැදින් ඔයා ඇවිදගෙන යන්න. ඔයාගේ පතිවත කෙලසිලා නැත්තම් ඔන්න එහෙනම් රාවණාගෙන් ඔයාට කරදරයක් වෙලා නැහැ කියලා. ඉතින් ඔයා විශ්වාස කරන්න මේ වැඩෙන් සීතට කිසිම කරදරයක් වෙලා නැහැ. ඉතින් රාවණාගේ අතින් කරදරයක් වුණාද නැද්ද කියන කතාවත් නැද්ද සීතා පැහැරගෙන ආපු රාවණාව මැරුවද නැද්ද කියන එකවත් රාම දින්නද කියන එකවත් නෙමෙයි අද කතාව. ඉන්දියාවේ මිනිස්සුන්ගේ තියෙන පොඩි නිකන් අර පරණ ලඳ බොලද ගතියක් ගැන කියන්න තමයි මම හැදුවේ. මොකක්ද දන්නවද? ඒ සීතගේ ටෙස්ට් කිරීම අදටත් ඉන්දියාවේ මිනිස්සු කරනවා. ඒ තමයි සති පූජාව. ඒ මොකද්ද? බිරිඳ ටෙස්ට් කරන්න පිරිමි දැන් මේ ගෑනු අයව ගින්දරට තල්ලු කරනවා නෙමෙයි. පිරිමි මිනිස්සයා මැරුණට පස්සේ ඔය බ්‍රහ්මණ කුලේ කට්ටියගේ තමයි මේක ගොඩක්ම තිබුණේ. ඒ පිරිමි කෙනා මැරුණට පස්සේ කාන්තාවත් ඒ ගිනි ගොඩටම තල්ලු කරලා දානවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳව. එහෙම තල්ලු කරන සිරිත ඔය රාමා සීතගේ ආදර කතාවත් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ රාවණාට ගල් ගහලා ගිනි තියෙන වෙලාවේදී ඔය ඉන්දියාවේ සති පූජාව නවත්තන්න ඉන්දියාවේ නායකයෝ කල්පනා කළොත් හොඳ නැද්ද? කමෙන්ට් එකක් දාලා